බෝවන් අද මම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා. මීඩියා ඉගෙන ගන්න අලුතෙන් එන දරුවන්ට ඔයාලා මීඩියා ඉගෙන ගත්තොත් ඔයාලට ඉස්සරහට යන්න තියෙන අවස්ථා මොනවද, උසස් අධ්‍යාපනය ලබන්න තියෙන තැන් මොනවද කියන එක ගැන පොන්චි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා. මොකද අපි අද දරුවෙක් ළමෙක් වුණත් වැඩිහිටියෙක් වුණත් මොනවා හරි මාධ්‍යයක් එක්ක දෛනිකව ගත කරන කාලය අද ගොඩක් වැඩි වෙලා තියෙනවා. එක්කෝ පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනිය වගේ ජනමාධ්‍යයක් එක්ක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp, Viber, Facebook වගේ සමාජ මාධ්‍ය එක්ක වෙන්න පුළුවන්. අපිට මාධ්‍යයෙන් අර වියුක්ත වෙලා ජීවත් වෙන්න බෑ. මොන හරි විදිහකින් අපි මාධ්‍යත් එක්ක පුදුම විදිහට බැඳිලා සමීපව කටයුතු කරනවා. ඉතින් එහෙම යුගයක මාධ්‍ය කියන එක විෂය ඉගෙන ගත්තාම ඔයාට යන්න තියෙන තැන් මොනවද, ඉගෙන ගන්න තියෙන අවස්ථා මොනවද කියන එක ගැන චුට්ටක් කතා කරන්න ඕනි කියලා හිතුණා. එකක් තමයි මාධ්‍ය සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියලා කියන්නේ කාලීන විෂය ධාරාවක්. ඔයා උසස් අධ්‍යාපනයට ඉගෙන ගන්නවා නෙවෙයි වුණත්, ඔයා ව්‍යාපාරයක්, පුංචි බිස්නස් එකක් කරන කෙනෙක් වුණත්, වෙනත් රැකියාවක් කරන ගමන් තව ව්‍යාපාරයක් කරන කෙනෙක් වුණත්, ඔයාගේ ව්‍යාපාරය පාරිභෝගිකයෝ අතරට ගෙන යන්න හොඳම ක්‍රමවේදයක් තමයි සමාජ මාධ්‍ය භාවිතා කිරීම. හැබැයි සමාජ මාධ්‍ය දැනගෙන භාවිතා කරන්න ඕනේ. එතකොට ඔයාගේ ව්‍යාපාරය වුණත් පාරිභෝගිකයෝ අතරට ගෙන යාමට තියෙන හැකියාව ලේසි කරගන්න පුළුවන්, ඉක්මන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියලා කියන්නේ ඇත්තටම හරිම ආකර්ෂණීය විෂයක්. කලා විෂය ධාරාව යටතේ අපි දැන් සාමාන්‍ය කලා විෂය ධාරාව යටතේ භාෂා විෂයන් ඉගෙන ගන්නවා, සෞන්දර්ය විෂයන් ඉගෙන ගන්නවා සහ සමාජ විද්‍යා ධාරාව යටතේ විෂයන් ඉගෙන ගන්නවා. එතකොට සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියලා කියන්නේ සමාජ විද්‍යා විෂය ධාරාව යටතේ තියෙන විෂය ධාරාවක්. එතකොට ඒ යටතේ තමයි උසස් පෙළ හදාරන සිසුන්ට මාධ්‍ය අධ්‍යයනය ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා මීඩියා විෂය තෝරගත්තා නම් ඒක තෝරගන්න විවිධ හේතු තියෙන්නත් පුළුවන්. සමහර විට ඔයාට හේතුවක් වෙන්න පුළුවන් දරුවනේ විශ්වවිද්‍යාලයකට යාමේ බලාපොරොත්තු ඇතුව ඔයා මීඩියා ඉගෙන ගන්නවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආසාවට මීඩියා කරනවා වෙන්නත් පුළුවන්. සමහර අය කැමැත්තට, රුචිකත්වයටත් කරනවා. ඒ වගේම තව කෙනෙකුගේ බලාපොරොත්තුවක් වෙන්න පුළුවන් මාධ්‍යවේදියෙක් විදිහට මාධ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කරන්න, මීඩියා කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඇත්ත තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, කැමරාකරණය මේ හැමදේම මේ විශේෂ ශාස්ත්‍රය යටතේ ඔයාලට වැඩිදුර ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඇඩ්වර්ටයිසින් අංශයට, මාකටිං ශාස්ත්‍රයට, එහෙම නැත්නම් වෙබ් ජර්නලිසම් මේ වගේවත් දැන් නව මාධ්‍යත් එක්ක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒවට කැමති කෙනෙක් වුණත් මේ මීඩියා ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ විෂය ධාරාව ගත්තොත් මෙහි ඉසෙඩ් අගයත් යම් මට්ටමක හොඳ විෂය ඉසෙඩ් අගයක් තියෙනවා. සමාජ විද්‍යා විෂය කාණ්ඩයේ විෂයක්නේ. යම් හොඳ මට්ටමක ඉසෙඩ් අගයකුත් මේ විෂය ඇතුලේ තියෙනවා. ඉතින් හැබැයි සමහර අය කරනවා වෙන්න පුළුවන් වෙනත් විෂයක් කරන්න නැති නිසා. එහෙම නෙමෙයි, ඔයාගේ බලාපොරොත්තුව අනාගත බලාපොරොත්තුවක් ඇතිව, ආශාවක් ඇතිව කරනවා නම් තමයි මේ විෂය සාර්ථක වෙන්නේ කියලායි මම නම් හිතන්නේ. දැන් එතකොට මොනවද ඔයාට යන්න තියෙන විශ්වවිද්‍යාල, මොනවද ඔයාට මේ විෂය හදාරලා යන කෙනෙකුට කොහෙටද යන්න පුළුවන්? මේ විෂය සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය හදාරලා යන කෙනෙකුට යන්න පුළුවන්. ඇත්තටම අපි දන්නවා කලා විෂය ධාරාවේ ඉහළම අගය ලබා ගන්න සිසුන්ට නීති විද්‍යාලයට, කොළඹ විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, පෙරාදෙණි විශ්වවිද්‍යාලය, නීති විශ්වවිද්‍යාලවලට යන්න පුළුවන්. උසස් පෙළේ වැඩිම ලකුණු ලබා ගන්න ඉසෙඩ් අගය වැඩි සිසුන්ට පුළුවන් එම විශ්වවිද්‍යාලවලට ගිහලා නීති විද්‍යාලයට ප්‍රවිෂ්ඨ වෙලා නීති අධ්‍යාපනය හදාරන්න. ඒ හැරුණකොට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය, මගෙත් විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය උපාධිය, මාස් මීඩියා, BA ස්පෙෂල් ඉන් මාස් මීඩියා කියලා උපාධිය හදාරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි කැලණිය, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර වගේ විශ්වවිද්‍යාලවලට ගියොත් ඔයාට ජන සංනිවේදන උපාධිය හදාරන්න පුළුවන්. ඒතර ජන සංනිවේදන උපාධිය කොළඹ, කැලණිය, පේරාදෙණිය, ජයවර්ධනපුර වගේ විශ්වවිද්‍යාලවලින් ගන්නකොට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය හරහා ඔබට ලබා ගන්න පුළුවන් ජන මාධ්‍ය, මාස් මීඩියා ස්පෙෂල් උපාධිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සාමාන්‍ය කලා උපාධිය මීඩියා එක තව සබ්ජෙක්ට් එකක කරන්න පුළුවන්. ඒ වගේම තොරතුරු තාක්ෂණය, සෞන්දර්ය, විවිධ භාෂා උපාධි, ඉවෙන්ට් මැනේජ්මන්ට් වගේ උපාධි, ඒ වගේම තව ගත්තොත් ඉන්ටර්නැෂනල් රිලේෂන්ෂිප් වගේ උපාධි සඳහාත් සරසවියට ප්‍රවිෂ්ඨ වෙලා ඔබට මේ විෂය හදාරලා යන ඔබට හැකියාව තියෙනවා. කැම්පස් එකට ගියාම ඒ වගේ උපාධි හැදෑරීමේ අවස්ථාවක් තියෙනවා ඒ ලෙවල් වලට මීඩියා කරලා යන ඔබට. ඒ වගේම තමයි දැන් අපි ගත්තොත් එහෙම මොනවද මීඩියා ඉගෙන ගන්න තියෙන විශ්වවිද්‍යාල කියලා ගත්තොත්, මීඩියා කියන විෂය ඉගෙන ගන්න තියෙන විශ්වවිද්‍යාල විශේෂයෙන්ම ඔය භාෂාවල් වලට ප්‍රසිද්ධම අපි දන්නවා කැලණිය විශ්වවිද්‍යාලය. ජනමාධ්‍ය අධ්‍යයන අංශයක් තියෙනවා.
කැලණි විශ්වවිද්‍යාලය. ඒ හැරුණකොට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේත් තියෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේම ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනය ඔබට හදාරන්න පුළුවන්. ඒ හැරුණකොට රජරට විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපය, යාපනය විශ්වවිද්‍යාලය මේ වගේ විශ්වවිද්‍යාලවලට ගියොත් ඔබට සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ ජනමාධ්‍ය කියන ජන සංනිවේදනය කියන විෂයන් යටතේ විවිධ සරසවීම් වල ඔබට අධ්‍යාපනය ලැබීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තව දෙයක් තමයි එළවලට එන දරුවෝ අහනවා මොනවද මේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය තුළ ඉගෙන ගන්න තියෙන්නේ. ඇත්තටම ඉගෙන ගන්න තියෙන්නේ ඔයාලට හරිම ආකර්ෂණීය විෂය මාලාවක් කියලා මම ඔයාලට කලිනුත් කිව්වනේ. අපිට ඉගෙන ගන්න තියෙන ඔයාලට සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ඉගෙන ගන්න ආවොත් 12 13 ශ්‍රේණියේදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කැමරාකරණය ගැන ඉගෙන ගන්න තියෙනවා. රූපරාමු කොයි විදිහටද අපි ගන්න. ඊට පස්සේ නිර්මාණාත්මක සංනිවේදනය. අපි සංනිවේදනය කරන්නේ කොහොමද? නිර්මාණාත්මකව. ඊට පස්සේ ජනමාධ්‍ය ගැන දරුවනේ. ජනමාධ්‍ය කිව්වම ගුවන්විදුලි මාධ්‍ය ගැන මොන වගේ මාධ්‍යයක්ද? රූපවාහිනිය කියන්නේ කොයි වගේ මාධ්‍යයක්ද? පුවත්පත් කියන්නේ කොයි වගේ මාධ්‍යයක්ද? ඊට පස්සේ නව මාධ්‍ය YouTube, WhatsApp, Viber, Pinterest මේ වගේ මාධ්‍ය කොහොමද භාවිතා කරන්නේ? ඒවෙන් අපි කරදරේ වැටෙන්නේ නැතුව මාධ්‍ය සාක්ෂරතාවය ගොඩනගාගෙන මාධ්‍ය විචාරය මේ දේවල් ඇති කරගෙන කොහොමද භාවිතා කරන්නේ කියන කරුණු හරිම ආකර්ෂණීය විදිහට ඉගෙන ගන්න පුළුවන් විෂයක් තමයි සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය කියන්නේ. ඉතින් ඇත්තටම ඔයාලට අනාගත බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. එහෙම නැත්නම් ඔයාලට ආසාවක් තියෙනවා නම් මේ විෂය ඔයාලට ඉගෙන ගන්න කදිම විෂයක්. උසස් අධ්‍යාපනය සඳහා විතරක් නෙමෙයි මම අර කලිනුත් කිව්වා වගේ මාධ්‍ය කියන අපේ ජීවිතේට බැඳිච්ච විෂයක් නිසා ඔයාලට ව්‍යාපාරයක් කරන කෙනෙකුට උනත් ඔයාගේ බිස්නස් එක කොහොමද ප්‍රොමෝට් කරගන්නේ කියන එක මහ ජනතාව අතරට ගෙනියන්නේ කොහොමද කියන එකත් මේ සංනිවේදනය පිළිබඳ මාධ්‍ය පිළිබඳව දැනුම තියෙනවා නම් හරි පහසුවෙන් ඔබට කරගැනීමේ හැකියාව තියෙනවා.